ඔයාගේ තියෙනවද black and white ෆොටෝ එකක්? අනිවාර්යෙන්ම ඇති. ඉතින් මම අද දවසේදී කියලා දෙනවා මේ black and white ෆොටෝ එකක්. එහෙම නැත්නම් කළු සුදු ෆොටෝ එකක් කොහොමද වර්ණ ඡායාරූපයක් බවට පත් කරගන්නේ? එහෙම නැත්නම් කලර් කරගන්නේ කියලා. ඉතින් ඒයිත් එක්ක මේක එච්චරම අපහසු කාර්යයක් නෙවෙයි. මම පැහැදිලිව කියලා දෙන්නම් අද දවසේදී කොහොමද මේ වැඩේ කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. කළු සුදු ඡායාරූපය වර්ණ ඡායාරූපයක් කරන්න ඔයාගේ මොබයිල් එකෙනුත් කරන්න පුළුවන්. ඒ වගේ තමයි PC එකෙනුත් කරන්න පුළුවන්. ඉතින් මේ දෙකේම ස්ටෙප් එක වෙනස් වෙන්න එක වගේම යන්නේ. ඉතින් මම අපි දන්න Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ටයිප් කරනවා. colorize.cc colorize.cc කියලා ටයිප් කරනවා. ටයිප් කරලා ඔයා සර්ච් කරලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාගේ මොබයිල් එකෙත් එන්නේ. ඉතින් මෙතෙන්ද තියෙන්නේ ඔයාගේ පරණ ෆොටෝ එක. එහෙම නැත්නම් කළු සුදු ෆොටෝ එක අප්ලෝඩ් කරන එක විතරයි. ක්ලික් කරා. ඉතින් මම මේ වෙනකොට අපේ රටේ පැරණි කාලේ ඡායාරූප දෙකක් අරගෙන දිනවා. මම මේ ඡායාරූපෙට ක්ලික් කරලා ඕපන් කියන එක දෙනවා. හරි. දැන් ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඔන්න ඔයාලට බලා ගන්නට පුළුවන් මෙන්න black and white ෆොටෝ එක කලර් වෙන ආකාරය නැත්නම් වර්ණ ගැන්වෙන ආකාරය මම හිතන්නේ නියමටම තියෙනවා. ඉතින් ඒ කාලේ මේ විදිහට කලර් ෆොටෝ තිබුණේ නැහැ. ඉතින් ඒ වුණාට ඒ කාලේ මේ විදිහට තිබ්බනම් මෙන්න මේ වගේ පින්තූරයක් තමයි එන්නේ. ඔන්න ඔයාගේ ආච්චිගේ සීයාගේ පරණ ඡායාරූප තියෙනවා නම් ඔයාට වැදගත් ෆැමිලි ෆොටෝස් තියෙනවා නම් black and white ඒවා මේ විදිහට වර්ණ ගන්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කලර් කරගත්තු ඔයාගේ ෆොටෝ එක ඔයාලට මෙතනින් ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාගේ මොබයිල් එකට එහෙම නැත්නම් ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ වගේ වටිනා කියන වීඩියෝ දිගටම බලන්න අපිව ෆලෝ කරගෙන යන්න.